තත්ත්වයේ කොයි වගේද අනාගතයේ කොයි වගේද වර්තමානයේ පවතින ගැටලු කොයි වගේද අනාගත ගැටලු කොයි වගේද කියලා අවබෝධ කරගෙන ඒ සඳහා යෝජනා තමයි මේ අධ්‍යාපනයේ සිදුවෙන්නේ සිදුවිය යුත්තේ ඒ සඳහා යෝජනා විදිහට ජාතිය ගොඩනැගීම සමාජ සංහිඳියාව ඇතිවීම සම්පත් විෂමතාවය අවම කිරීම වැඩලොන්තේ පුරුදු කිරීම තාක්ෂණය යොදා ගැනීම සමාජ සාධාරණත්වය කිරීම සහ නීතියේ ආධිපත්‍ය ස්ථාපිත කිරීම සඳහා යෝජනා අධ්‍යාපන විෂය මාලා තුලින් සිදුවිය යුතුයි කියලා යෝජනා කරන්න පුළුවන්. ඒකෙදි ජපානයේ සිංගප්පූරුව දකුණු අප්‍රිකාව ඉන්දියාව වගේ රටවල් වගේ සංකල්පන යොදාගෙන තියෙන මොන වගේ වැඩසටහන් ක්‍රියාත්මක කරලා තියෙන ඒ වගේ සාර්ථක අසාර්ථක වාගේ සොයාගෙන අපේ විෂය මාලාවල ඒ වගේ දේවල් ඇතිවීම වඩා සුදුසුයි. විශේෂයෙන්ම අද නීතියාධිපත්‍ය නැතිම තත්ත්වයකට පත් වෙලා තියෙන තත්ත්වයක් අපිට ලැබෙනවා. ඒකට මේ නීතිය කියන විෂය අධ්‍යාපනයේ අනිවාර්ය කිරීම වගේ දේවල් තුලින් අපිට මේ සමාජයේ ගොඩාක් ප්‍රශ්න වලට පිළියම් යොදා ගන්න පුළුවන්. ඒ සඳහා ප්‍රාථමික අධ්‍යාපනයේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් තුලින් ළමයා නීතිය ආධිපත්‍යයට යටත් කිරීම තුලින් නීතිය ගරු කරගෙන පුරවැසියෙක් අපිට බිහි කරන්න පුළුවන්. ප්‍රාථමික අධ්‍යාපනයේ ඒ ගැන අවධානය යොමු කර විවිධ අධ්‍යාපනයේට අර ළමයා තුළ ඒ සංකල්ප ගොඩනගන්න අමාරුයි. ඒ නිසා ඒ වගේ දේවල් තුලින් අපිට නීතිය ආධිපත්‍ය ගොඩනගන්න පුළුවන්. දැන් සම්පත් විෂමතාවය අවබෝධ කරගන්න කාන්තා අධ්‍යාපනයේ සවිවල ගැනීම තුලින් ග්‍රාමීය කාන්තාවගේ අධ්‍යාපනයේ උසස් කිරීම තුලින් එයාගේ සමාජ තත්ත්වය උසස් කරන්න පුළුවන්. ඒ වගේ ප්‍රෝග්‍රෑම් ගොඩක් ඉන්දියාව වගේ රටවල ක්‍රියාත්මක වෙනවා. ගර්ල් චයිල්ඩ් එඩියුකේෂන් වගේ දේවල් ඒ වගේ ආදර්ශ ලබාගෙන අපේ රටේ විෂය මාලාවකට ඒව ඇතුළත් කරොත් අපේ අධ්‍යාපනය අරමුණු ඉෂ්ට කරගන්න අපිට පුළුවන් වෙනවා කියලා කියන්න